මිත්තා මිත්‍ර සම්පත්තිය. කල්යාණ මිත්‍රෝ ලැබෙන්නේ පිනට. හොඳ මව්පියන්, ගුරුවරුන්, ඥාතීන්, සහෝදර සහෝදරයන් ලැබෙන්න පින තියෙන්න ඕන. නැත්නම් අසත්පුරුෂයන් තමයි, පාප මිත්‍රයන් තමයි අපිට ලැබෙන්නේ. අපි දිනපතාම ඉමිනා පුඤ්ඤ කම්මේන ගාථාව කියන බොහෝම ප්‍රබලයි. ඉමිනා පුඤ්ඤ කම්මේන මේ පින්කමේ අනුහසෙන් මාමේ බාල සමාගමෝ මත පාප මිත්‍රාශ්‍රයක් නොවේවා. කොච්චර කාලයකට යාව නිබ්බාන පත්‍ය නිවන් දකිනාතුරු. ඒකෙම අනිත් පැත්ත මේ පිනෙන් මට සත්පුරුෂව ලැබේවා නිවන් දකිනා ජාති දක්වා. මහා ප්‍රාර්ථනාවක්. අන්න ඒවා හිතේ තබාගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කළොත්, බොහෝ දෙනෙක් එකතු වෙලා පින්දහම් කළොත් කල්යාණ මිත්‍රෝ සංසාරෙදි ලැබෙනවා. තමනුත් කල්යාණ මිත්‍රෙක් වෙනවා. අද කල්යාණ මිත්‍ර සම්පත්තිය යම් විදියකින් හෝ ලැබුණා නම් ඒ පිනක විපාකය. බුදුරජාණන් වහන්සේ පරම කල්යාණ මිත්‍රයා. සරියොත් මුගලන්, ආනන්ද, කාශ්‍යප, රාහුලාදී මහරහතන් වහන්සේලාත් පරම කල්යාණ මිත්‍රයෝ. උන්වහන්සේලාගේ චරිත කියවන්න ලැබීමත් වාසනාවක්. ඒතකොට අපි ඒ විදියට හැදෙන්න පුළුවන් ඒ චරිත බලලා. එමනම් කල්යාණ මිත්‍රයෙක් වීම, කල්යාණ මිත්‍රෝ ලැබීම දුර්ලභ කාරණයක්, ඉෂ්ඨකාන්ත මනාප ධර්මතාවයක්. ලෝකේ පාප මිත්‍රෝ වැඩි. ධනට පිනට ලැබෙන්නේ, පන්සලකට යන්නේ නැහැ, මවුට පියාට සලකන්නේ නේ පාප මිත්‍රයෝ. ඒ බඳු අයට මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත් ලැබෙන්න බෑ. බොහෝ දුක්ඛිත ජීවිත තමයි ගත කරන්න සිද්ධ වෙන්නේ. දඹදිව වන්දනාවේ ගිය අය දකින්නේ නැති දුර්ගේශ්වර ප්‍රදේශයේ හිටව මිනිස්සු අතපය කළු පාටයි, ඇඳුම් පැළඳුම් කළු පාටයි, හොද ගන්න වතුර නැහැ, සබන් කෑල්ලක් නැහැ, හඬ බොණ්ඩ නැහැ, වැස්සට තෙමෙනවා, අවුවට වේලෙනවා, සීතලට මේ කාලෙහින් මැරෙනවා. සීමාවක් නැති දුක් විඳිනවා. දෙමව්පියන් සැලකුවාද, තුනුරුවන් සැලකුවාද, සතෙකුටවත් කෑම ඩිංගක් දුන්නද නැහැ. ඒ විපාකේ ආපස්සට කරකුණා දුගී දුප්පත්කම්. සත්පුරුෂෝ නැහැ, අසත්පුරුෂෝ. අපි යනවා බැලුවාම හරීම වාසනාවන්ත පිරිසක්. අපි නිසා බය වෙන්න කරුණක් නැහැ. සංසාර ගමන හොඳට අපිට යන්න පුළුවන්කම තිබෙනවා. ලෝකේ පරම කල්යාණ මිත්‍රයෝ බුදුපසේ බුදු මහරහත් උතුමෝ අපි වඳින පොදනකොට අතීත වර්තමාන අනාගත කාලත්‍රයේ අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සිහි කරලා නලල බිම තියලා වන්දනාමාන කරන්න ඕන. අති විශාල පින්කම. සංසාරවත් කරගන්න බැරි පින්කමක් ඒ. කරන පූජා සත්කාරත් ඒ උතුමන් සියල්ලම සිහිපත් කරලා පූජාව කරගන්න ඕන. හරි බලති පින්කමක්. එක සත්පුරුෂයෙකුගෙන් අහන්න ලැබෙනවා මිස අසත්පුරුෂයෝ ධනට පිනට ශාසනයට විරුද්ධයි. පිනට දහමට ගුණයට විරුද්ධයි ඒගොල්ලෝ. ඒ අයගේ අවවාද අනුශාසනා වලට ක්‍රියා කළොත් අපිත් වැටෙන්නේ ඒ ගොඩටම. ඒ නිසා අපි කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕන, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕන. එතකොට වරදින්නේ නැහැ. ඊළඟට සංඝා ඉට්ඨා කන්තා මනාපා දුර්ලභ ලෝකස්මි. මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, බ්‍රහ්ම සම්පත් ලැබෙන්නේ පින්වතුන්ට පමණයි. පින නැත්තම්
ඒ පලාතකට යන්න බෑ. මනුස්ස ලෝකයේ මනුස්ස සම්පත, දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත්, බඹලොව ධ්‍යාන සම්පත් කියන මේ සියලුම සම්පත් ලැබෙන්නේ දාන ආදී පින්දහම් කරපු අයට පමණයි. තන් කිසි කෙනෙකුට මනලොවට එන්න බෑ. කිසිම කෙනෙකුට දෙව්ලොවට යන්න බෑ පින නැත්තම්. බඹලොවට කොහොමත් යන්න බෑ භවනා නොකළොත්. පාරමී ගුණ දියුණු කළොත් බුදුපසේ බුදු මහරහත් තනතුරු වලට යන්න පුළුවන්, සංසාර දුකින් නිදහස්. එහෙම නැත්තම් යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පින්වත්නි, ඔබ අපගේ ආත්මය හොඳට පින් කළා, මරණයේදී පින්කමක් සිහි වුණ නිසා මනලොවට ආවා. මෙතනින් යනකොටත් හොඳ හිතින් යන්න වෙනවා. අපේ තණ්හාව වැඩි, තරහව වැඩි, වෛර ඊර්ෂ්‍යාව වැඩි, ඔක්කොම අඩු කරගන්න ක්‍රමයක් තියෙනවා. නිතරම බුදුගුණ භාවනාව කරන ඉතිපිසෝ භගවා රහං පාඨය අනේනකොට, රස්සාවට යනේනකොට, වාහනේ යනේනකොට, නිින්ද යනතුරු මෙනෙහි කරන්න. එතකොට නිතරම කියවෙනවා මේක. මරණයේදී ගේ දොර ගැන, දරුවෝ ගැන, ඥාති ගැන සිහි වෙන්නේ, බුදුරජාණන් වහන්සේ සිහි වෙන්නේ. එහෙනම් දෙවියෙක් වෙනවායි කියන එක අමාරු කරුණක් නෙවෙයි. හිතම দমনය කරගන්න. කෙලෙසුන් අඩු කරගන්න. ගුණයට නැඹුරු වෙන්න. එතකොට තමාගේ හිත නිවා ගන්න පුළුවන්, පංච නීවරණයන් යටපත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒක වැදගත්. ඊළඟට ධම්මා ධාර්මික ජීවිතය, ඒක ලැබෙන්නේ පින තමයි. බුදුරජාණන් වහන්සේ අනුමත කළා ගොවිතැන, ගව පාලනේ, වෙළඳාම, ඈත ඉඳලා එන්න ඔන්න ඔය ජීවනෝපාය ක්‍රමය. ඒක ධාර්මිකයි. වෙහෙස මහන්සි වෙලා ධනෙ හම්බ කරන්න තියෙන. ඒක බුදුරජාණන් වහන්සේත් අනුමත කළා. එහෙමනම් ධාර්මික ජීවිතේ ලැබෙන්නේ පිනට. ධර්මානුකූලව ජීවත් වන්න පින ඕන, නැත්තම් අධර්මිෂ්ඨයි. මත්ද්‍රව්‍ය විකුණනවා, මස් පිණිස සතුන් විකුණනවා, අව්‍යාවද විකුණනවා, වසවිස වර්ග විකුණනවා. ඒක අධාර්මිකව යමක් හම්බ කරගෙන ජීවත් වෙන එක හොඳ මදි. දුකසේ යමක් හම්බ කරගන්න ඕන. දුකසේ යමක් හම්බ කරගෙන දානයක් දෙන්න ඕන. ආන්නේව බොහෝම බලවත් වෙනවා. එසා ධාර්මික ජීවිතය බුදුරජාණන් වහන්සේ බොහෝම වර්ණනා කළා. අධාර්මික ජීවිතය සුගතියකට යන්න බෑ. දුර්ගතිගාමීව බොහෝ කලක් ඉන්න වෙනවා. ඔය ධර්මයේ පෙන්වන කුසල රජතුමාගේ රාජ්‍යයේ අධර්මිෂ්ඨව බේබද්දන් වෙලා සල්ලාලයන් වල හිටපු 4 දෙනෙක් ලෝකමුක් නරකයට වැටෙලා දුක් විඳිනවා. අවුරුදු 100ක් ගියාම ඔළුව උඩට එනවා. අන්න එතකොට යමක් කියන්න හදනවා, ආයිත් ගිලෙනවා. ආය අවුරුදු 100කින් එන්නේ. ඒගොල්ලෝ කියන්නේ මින්මතුනන් අපි පව් කරන්නේ නැහැ. පව් කරපු නිසා මේ විඳින දුක සීමාවක් නැහැ. ඕක කියන්නයි මේ ඉන්නේ, කියා ගන්න බෑ. නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ අධර්මිෂ්ඨව ජීවත් වෙන්න එපා, ධර්මානුකූලව ජීවත් වෙන්න. එතකොට සුගති සම්පත් ලැබෙනවා. අධර්මිෂ්ඨ වුණොත් දුර්ගතිගාමීව බොහෝ කලක් ඉන්න සිදු වෙනවා.